සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔයාලා පළවෙනි පාරට රට යන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් මුලින්ම ඔයාලගේ ලගේජස් ටික මෙතන තියෙන ට්‍රොලි එකකට දාගෙන මේ ඩිපාර්චර් එහෙම නැත්නම් පිටත් වීම කියලා ගහලා තියෙන දොරටුවට යන්න ඕනේ. ඉතින් එතනට ගිහිල්ලා එතන ඉන්න සිකියුරිටි ඔෆිසර්ට ඔයාලගේ પાස්පෝර්ට් එක වගේම ඔයාලගේ ටිකට් වල රෙෆරන්සස් මොන හරි තියෙනවා නම් එයාට එතනදි පෙන්නන්න ඕනේ. ඉතින් ඔයාලා එයාපෝට් එකට එන්න කලින් ඔයාලගේ પાස්පෝර්ට් ඒ වගේම ඔයාලගේ ටුවර් එකක් යනවා නම් ඒකට අදාළ අයිටනරිස් සහ ටිකට් රෙෆරන්සස් ඒ සියලුම දේවල් එක ෆයිල් එකකට දාගෙන අරගෙන ආවොත් ඔයාලට ගොඩක් ලේසියි. මොකද මේ එකම ડોකියුමන්ට්ස් එක ඔයාලට දැන් කීපයකදී අවශ්‍ය වෙන නිසා. ඒ වගේම තමයි ඔයාලත් එක්ක ඔයාලගේ ෆැමිලි එකේ කෙනෙක් ට්‍රැවල් නොකරන කෙනෙක් එයාපෝට් එකට එනවා නම් එයාට ඇතුළට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉස්සරහ තියෙන කවුන්ට් එකෙන් ඔයාලට ටිකට් එකක් ගන්න පුළුවන්. මම දන්න තරමින් රුපියල් 500ක වගේ මුදලක් වෙනවා ඒක ටිකට් එකක් අරගෙන ඇතුළට එයාලටත් එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි විදේශ රටක සංචාරය කරනවා නම් අනිවාර්යෙන් අපිට ඒ රටට අවශ්‍ය කරන්සි එකක් නැත්නම් මුදල් ඒකක අපි සතුව තියෙනවා. ඉතින් ඒකට ඔයාලා එයාපෝට් එකට ආවම ඔයාලට මේ ඉස්සරහ පේන වගේ කවුන්ටර්ස් වලින් කරන්සි එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේනවා වගේ ලංකා බැංකුව, සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව වගේ ප්‍රධාන බැංකුව වල කවුන්ටර්ස් තියෙනවා කරන්සි එක්ස්චේන්ජ් කරන්න. ඉතින් මේ හැම කවුන්ට් එකකම තියෙන මේ ස්ක්‍රීන්ස් වල ඒ වෙලාවට තියෙන කරන්සි රේට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් කරන්සි එක්ස්චේන්ජ් කරගත්තට පස්සේ ඔයාලා තවත් ඉස්සරහට මේ හෝල්වේ එක දිගේ ඉදිරියටම යන්න තියෙනවා. ඉතින් මෙතන ස්පාසිලෝන් එකක්, ඒ වගේම තව පොඩි රෙස්ටොරන්ට්ස්, විවිධාකාරයේ shops මේ දෙපැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඕන දෙයක් ඔයාලට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක්ම මේවා ફોකස් කරලා තියෙන්නේ ෆොරිනර්ස්ලට විවිධ හෑන්ඩ් ක්‍රාෆ්ට්ස් ඒ වගේ දේවල් ලංකාවෙන් එළියට යනකොට අරන් යන සුවනියර්ස් වගේ දේවල් තමයි මේ දෙපැත්තේ තියෙන shops වල වැඩි හරියක්ම තියෙන්නේ. ඉතින් ඔයාලගේ ලගේජස් ඔයාලා ගාවම තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයාලා කරන්සි එක්ස්චේන්ජ් කරනවා විවිධාකාරයේ වැඩ ගොඩක් එක්ක යන නිසා ඔයාලගේ ලගේජස් නුත් අරගෙන ඔයාලා ඉස්සරහට යන්න ඕනි. හරි දැන් ඔයාලා මෙන්න මේ ලොකේෂන් එකට ආවට පස්සේ මෙතනින් ඔයාලට මේ ඉස්සරහ තියෙන පොලිමට එකතු වෙන්න ඕන. සමහරට පොලිමක් නැති වෙන්නත් පුළුවන් ඔයාලා යන වෙලාවට. ඉතින් ඔයාලා queue එකට එකතු වෙන්න ඕනේ එතනදී ඔයාලගේ ටිකට් එක චෙක් කරනවා. ඒ වගේම ඔයාලගේ ලගේජස් නුත් ස්කෑන් කිරීමකට පාවිච්චි වෙනවා. ඉතින් මෙතනට ඇතුළට යන්න කලින් ඔයාලට ඕනනම් අවශ්‍ය නම් වොෂ්රූම් වලට යන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් මේ ලොකේෂන් එකේදී. ඒ වගේම තමයි අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන්ස් ඔයාලට තවත් තොරතුරු දැනගන්න ඕන නම් ඉන්ෆර්මේෂන් ඩෙස්ක් මේ ලොකේෂන් එක තුල ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මේ පොලිම දිගේ ඔයා ඉස්සරහට යනකොට ඔයාලව සහ ඔයාගේ ලගේජස් සිකියුරිටි චෙක් එකකට යොමු කරනවා. ඉතින් එතෙන්දී ඔයාලගේ ලගේජස් ස්කෑන් කිරීමකටත් ඔයාලව ෆිසිකලි චෙක් කිරීමකටත් ලක් කරනවා. ඉතින් ඒ සිකියුරිටි චෙක් එකෙන් පස්සේ ඔයාලා ඉන්න මෙන්න මේ වගේ ලොකේෂන් එකකට. ඉතින් මෙතනට ආවහම මෙතනදී තමයි ඔයාලගේ බෝඩින් පාස් කලෙක්ට් කරන්න තියෙන සහ චෙක් ඉන් ප්‍රොසෙස් එක සිදු වෙන්නේ. ඉතින් මෙතනදී මේ හැම තැනකම තියෙනවා ස්ක්‍රීන්ස්. ඒ ස්ක්‍රීන්ස් වල ඔයාලා චෙක් කරන්න ඕනේ ඔයාලගේ ෆ්ලයිට් නම්බර් එකට අදාළව චෙක් ඉන් ප්‍රොසෙස් එක ඕපන් වෙලාද නැද්ද කියන එක. ඉතින් මෙතන පැහැදිලිවම මේ ස්ක්‍රීන්ස් වල ඒක දාලා තියෙනවා. ඉතින් එතනදී ඔයාලගේ චෙක් ඉන් ප්‍රොසෙස් එක ඕපන් වෙලා නම් මෙතන දාලා තියෙනවා ගේට් නම්බර් එකක්, කවුන්ටර් නම්බර් එකක්. ඉතින් ඒ කවුන්ටර් නම්බර් එක හොයාගෙන ඔයාලා ඒ අදාළ කවුන්ට් එකට අයිති ඔයාලගේ එයාලයින් එක අයිති අදාළ කවුන්ට් එකට යන්න ඕනේ චෙක් ඉන් ප්‍රොසෙස් එක කරගන්න. ඉතින් මම මේ සයිට් එකේ දාලා තියෙනවා වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. ඉතින් එතන දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති ෆ්ලයිට් ඩිලේඩ් කියලා. ඉතින් ෆ්ලයිට් ඩිලේඩ් කියන්නේ ඔයාගේ ෆ්ලයිට් එක පරක්කු වෙනවා කියන එක. ඉතින් ඒ කියන්නේ ඔයාලට දැම්ම චෙක් ඉන් කරන්න බෑ. තව ටිකක් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි චෙක් ඉන් කියලා කොළ පාටින් තියෙනවා. ඉතින් මේ කියන්නේ ඔයාලට දැන් චෙක් ඉන් එකට යන්න පුළුවන්. ඒකට අදාළ කවුන්ට් එකට ඔයා යන්න ඕනේ. ඉතින් මේ චෙක් ඉන් කවුන්ට් එකට ආවට පස්සේ ඔයාලගේ પાස්පෝර්ට් එක ඒ වගේම ඔයාලා ගාව ටිකට් එකේ රෙෆරන්සස් මොන හරි තියෙනවා නම් ඒ ටික ඒ අදාළ ඔෆිසට පෙන්නන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මෙතෙන්දී ඔයාලගේ
චෙකින් ලගේජ් එහෙම නැත්නම් මේන් ලගේජ් එක ඔයාලා මෙතනදී හැන්ඩ් ඕවර් කරන්න ඕනේ. ඉතින් එතෙන්දී යාලා ඔයාලගේ චෙකින් ලගේජ් එකේ weight එක measure කරනවා. ඉතින් ඔයාලට යාලා ඉන්නකින් තියෙන චෙකින් ලගේජ් එකේ එලවන්ස් එකට ඒ කියන්නේ weight එකට හරියන හෝ ඊට අඩු weight එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මේ weight එක බලලා එයාලා ඔයාලගේ ලගේජ් එකට ටැග් එකක් දාලා ලගේජ් එක මෙතෙන්දී කලෙක්ට් කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලා මුලින් සීට් එකක් හරියටම allocate කරගෙන තිබ්බ නැත්නම් ඔයාලට window seat එකක් request කරන්නත් මෙතෙන්දී පුළුවන්. ඉතින් ඒක availability එකත් එක්ක available නම් ඔයාලට window seat එකකුත් මෙතෙන්දී allocate කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාගේ documents ඔක්කොම process කරාට පස්සේ එයාලා ඔයාලට boarding pass එක දෙනවා. ඉතින් මේ boarding pass එකත් අරගෙන ඔයාලා ආපහු යන්න ඕනේ immigration එක පැත්තට. ඒ වගේම තමයි ඔයාලට දැන් මේ පේන්නේ self check in counters. ඉතින් ඔයාලට අර වගේ පොලිමේ ඉඳලා check in count එකකින් check in වෙන්න කැමති නම් ඔයාලට මේ self check in machines වලින් check in කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ check in process එක වුණාට පස්සේ ඔයාලා boarding pass එකත් අරගෙන යන්න ඕනේ immigration එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන උඩ ගහලා තිනවා ඔයාලා යන්න ඕන direction එකේ immigration එකට. ඉතින් මෙතනින් ඉස්සරහට immigration එකට තමයි ඔයාලට යන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙන මේ escalator එකෙන් උඩට ගියාම කෙලින්ම ඔයාලා immigration counters වලට යනවා. ඉතින් එතෙන්දී මේ immigration officerට ඔයාලා ඔයාලගේ passport එක, visa එක වගේම boarding passes ඇතුළු documents එයාලට ඉදිරිපත් කරන්න ඕනේ. එතෙන්දී එයාලා සමහර විට විවිධ ප්‍රශ්න ඔයාලගෙන් අහන්න පුළුවන්. මොන වගේ ගමනක්ද යන්නේ, සංචාරයේද, රැකියාවකටද කියන දේවල්. ඉතින් ඒවට පැහැදිලි පිළිතුරු ඔයාලා ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතන වීඩියෝ ගත කරන්න බැරි ස්ථානයක් නිසා මේ ගැන ඔයාලට වීඩියෝ එකක් මෙතන නැහැ. ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් පස්සේ ඔයාලව කෙලින්ම ඩයිරෙක්ට් වෙන්නේ ඩියුටි ෆ්‍රී එකට. ඉතින් එයාපෝට් ඩියුටි ෆ්‍රී එකේදී ඔයාලට shopping කරන්න පුළුවන් මේ ඒරියා එකේ. shops ගොඩක් තියෙනවා. ලොකු variety එකක් එක්ක products තියෙනවා. ඉතින් ඩියුටි ෆ්‍රී shopping වලට ඔයාලට කාලය තියෙනවා නම් ඩියුටි ෆ්‍රී shopping කරන්න ඔයාලට මේ ඒරියා එකේ use කරන්න පුළුවන්. මුලින්ම හම්බෙන ඩියුටි ෆ්‍රී shops ටික පහු වෙනවත් එක්කම ආය ඔයාලට හම්බ වෙනවා තවත් cafes restaurant areas තියෙන area එකක්. එතනත් තව ඔයාලට ඩියුටි ෆ්‍රී shops තියෙනවා. ඉතින් මේ area එකටත් ඇවිල්ලා ඔයාලට shopping කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ meals මොනවා හරි ගන්න දෙයක් මෙතනින් ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා enter වෙන්නේ මෙන්න මේ වගේ area එකකට. ඉතින් මෙතන ඔයාලට ඔයාලගේ ගේට් එක ඕපන් වෙනකන් කියන්නේ ඔයාලගේ ගේට් නම්බර් එක දක්වනකන් ඔයාලට මේ මෙතනට වෙලා කාලය ගත කරන්න පුළුවන්. ඉතින් මෙතන මම අර කලින් කිව්වා වගේ shops ගොඩක් තියෙනවා, restaurants තියෙනවා, cafes තියෙනවා. ඔයාලට මෙතනට වෙලා ඔයාලගේ ගේට් නම්බර් එක දානකන් ඔයාලට මෙතනට වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඔයාලා plane spotting වලට එහෙම නැත්නම් plane බලන්න කැමතික් තියෙනවා නම් මෙතන ඉඳන් ඔයාලට departure වෙන planes, ඔයාලට ඒ වගේම arrival planes මෙතන ඉඳන් ස්පොට් කරන්නත් පුළුවන්. ඉතින් මෙතන හොඳ සීටින් කැපැසිටි එකක් තියෙනවා. ඒ නිසා ඔයාලට ඕන විදිහකට මෙතන ඔයාලගේ ටයිම් එක එනකන් ඔයාලට මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි පේනවා වගේ vending machines හොටෙල් එකක් තියෙනවා. තව ඒ වගේම තමයි ඔයාලට ඔයාලගේ phones charge කරන්න පාසුකම් මෙතන දීලා තියෙනවා. ඒ වගේ හැම දෙයක්ම මේ ඒරියා එකේදී ඔයාලට ලැබෙනවා. ඉතින් මෙතන මෙන්න මේ තියෙන ස්ක්‍රීන් වල ඔයාලගේ ෆ්ලයිට් එක ඩිපාර්ට් වෙන ගේට් එක දානවා. මේ ගේට් එක ඕපන් වෙන වෙලාව මෙතන ස්ක්‍රීන් කරාට පස්සේ ඔයාලට ඒ අදාළ ගේට් එක ඔය උඩ ගහලා තියෙන නම්බර්ස් වලින් බලලා ඔයාලට අදාළ ගේට් එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගේට් එක R1 වල ඉඳන් R5 වෙනකන් අතර තියෙන ගේට් එකක් නම් ඔයාලට ඔය පෙන්නපු එස්කලේටර් එකෙන් පල්ලෙහාට ගිහිල්ලා තමා ඔයාලගේ ගේට් එකට යන්න තියෙන්නේ. ඉතින් එතන ඉඳන් ෂටල් බස් එකක් තුරු ඔයාලව ෆ්ලයිට් එකට බෝඩ් කරනවා. ඉතින් ඔයාලගේ ගේට් නම්බර් එක 6 ඉඳන් 18 වෙනකන් ගේට් එකක් නම් ඔයාලට මෙන්න මේ පැසේජ් එක දිගේ ඉස්සරහට ගිහිල්ලා ඔයාලගේ අදාළ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න පුළුවන්.
ඔයාලගේ ෆ්ලයිට් එකට අදාළ ගේට් එකට ඔයා එන්ටර් වෙද්දී තවත් පාරක් ඔයාලගේ හෑන්ඩ් ලගේජ් සහ ඔයාලව සිකියුරිටි චෙක් එකකට ලක් වෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට ඔයාලගේ ෂූස් රිමූව් කරන්න වෙනවා, බෙල්ට්ස් රිමූව් කරන්න වෙනවා. ඒ වගේම ජුවලරි අයිටම්ස් උත් ලොකු තියෙනවා නම් ඒවත් රිමූව් කරන්න වේවි. ඉතින් ඒ නිසා ඒවට රෙඩි වෙලා යන එක කෝකටත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙතනින් එහාට වතුර බෝතල් ගෙනියන්න දෙන්නෙත් නැහැ. ඉතින් මෙතෙන්දී සියලුම දේවල් ඉවරුනාට පස්සේ ඔයාලට ඔයාලගේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලගේ සීට් නම්බර්ස් කතා කරලා එක පිළිවෙලකට ඔයාලව බෝඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා එයාපෝට් එකට ආපු වෙලාවේ ඉඳන් ෆ්ලයිට් එකට බෝඩ් වෙනකන් තියෙන ප්‍රොසෙස් ටික සහ ඒවට ඔයාලා කොහොමද මුහුණ දෙන්න ඕන කියන විදිය මම සරලව පැහැදිලි කරේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලද්දි මොනවා හරි ප්‍රශ්නයක්, ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේකේ ඔයාලට මිස් වෙච්ච දේවල් තියෙනවා නම් සහ ඔයාලට දැනගන්න ඕන තව දේවල් තියෙනවා නම්. ඒ වගේම තමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද ප්ලේන් එකට ඇතුළු වුණාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මොනවද සහ නොකළ යුතු දේවල් මොනවද කියලා අපි බලමු ඊළඟ වීඩියෝ.